මට යම් කිසි චෝදනාවක් තියෙනවා පුස්සන්ඩි පාත් දාන්න එපා එළිය කියන්න. මොකද මම දැනටත් තුන් දෙනෙකුට නඩු දාලා තියෙනවා. මට මොන චෝදනාව දැම්මත් අපි නඩු දාන ඔයගොල්ලෝ වගේ නෙවෙයි. මේක වගේ නෙවෙයි. මට මොනවා කිව්වත් මම එළිය නඩු දානවා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමා ඔය පොටෙන්සියා කියන සමාගමට මේ ජයකොඩි ඇමතුමා නැව් පහක් දුන්න ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ. ඒ වෙලාවේ විරුද්ධව කතා කරේ මම. ඔබතුමාලා නෙවෙයි. කෝටි 6ක් පගාව අරන් නැව් පහක් ගත්තා කියලා විරුද්ධව කතා කරේ මම. ඔබතුමන්ද? එතකොට මේ පොටෙන්සියා අරයගේ මෙයක් ගන්න කලින් එක් ගිහලා අකන් ජයකොඩිගෙන් ගිහිල්ලා රුසියාවේ ගිහිල්ලා හොරාට හම්බෙනකොට ගිහිල්ලා එයාගෙන් අහන්න. ඒ අපෙන් අහලා වැඩක් නැහැ. ඔබතුමාලා හොරකම් කරලා කෝටි 10000ක් නෑ මන්ත්‍රීතුමා කවුද අපේ මේ චානක මන්ත්‍රීතුමා එක කියන එක අපිට ප්‍රශ්නයක් නෑ. ඔබතුමා කියවන්නේ ඔගේ රිපෝට් එක හැන්සාට් කරනවා ඒකේ තියෙනවා කියලා. අන්න ඒ ටික කියවන්නකෝ වෙලාව. තර්කේ ඕනේ නෑ. තර්කේ දන්නවා. හැබැයි බාල ගල්ලඟුරුයි කියලා මේ යුනිට් ප්‍රමාණය. මේ යුනිට් ප්‍රමාණය අඩුවීමත් IMF එකේ අද රිපෝට් එකේ තියෙනවා. IMF රිපෝට් එකේ තියෙනවා. මේකේ තියෙනවා මේ බලන්න. මේකේ සම්පූර්ණ තියෙනවා බලන්න. කියවන්න ගණන් හදන්න. එතකොට බලුවා. ඒක අර අකුරු වලින් කියන්න ඕනේ ගණන් හදන්න. යුනිට් ගන්න අඩු ගන්න ගන්න. ඒකේ ඩීසල් ලගේ ගන්න. එතකොට බුදුහාමර ඒ කොන්දේසිය තමයි cost recovery tariff. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ loss එකක් වුණා නම් ඒක recover වෙන්න ඕනේ. reflect නෙවෙයි. හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි වචන දෙකේ තේරුම. cost reflective, cost recovery. cost recovery කියන්නේ loss එකක් වුණා නම් අපේ කරු චානක සහෝදරයා කිව්වේ මෙච්චරයි. එතුමා කිව්වේ අහගෙන ඉන්න. ඔබලට සහෝදරයා කියනවා නම් අපේ මල්ලි තමයි. චානක මල්ලි. හරි චානක මල්ලි කිව්වේ මෙච්චරයි. මේ අහගන්නකෝ මේකේ තියෙනවා සාමාන්‍යයෙන් ගිගාවොට් පැය 1381ක් තමයි බලාපොරොත්තු වුණේ මේ කට්ටිය ගල්ලංගුරු වලින් ජනගහනය කරගන්න. එතුමා එවන් පපා ජෝර්ජෝ IMF එකේ ප්‍රධානියා ඊයේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Responding to a query on whether recent losses from coal shipments contributed to the financial strain of the Ceylon Electricity Board, he acknowledged that they had. I quote, sir, "It is true that these imports had some negative impact on the profits of the electricity board and were therefore one contributing factor to the increase in the electricity tariff." සිංහලෙන් අවශ්‍යද? මම කිව්වේ දැන් ඔබතුමා දැන් අරකට උත්තර දෙනවා කියව නිසා නමුත් ඒක මෙහෙමනේ ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේ බාලගල්ලංගුරු හරි මොන හරි නිසා මේ එනර්ජි ලොස් එකක් වුණා කියන එක අලුතෙන් හොයන්න දෙයක් නෑනේ IMF එකට. කිව්ව පරිදි දැන් ඒගොල්ලෝ රිවයිස් කරලා මේක පබ්ලිෂ් කරේ පෙරේදා හොඳේ 8 වෙනිදා. 8 වෙනිදා තමයි මේක මමත් දැනුයි ඩවුන්ලෝඩ් කරේ. ඕන කෙනෙක්ට ගත හැකි මේ ලොබියේ කම්පියුටර් එකේ. දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ගිගාවොට් පැය 1131.59. ඒ කියන්නේ එතන තියෙනවා ගිගාවොට් පැය 250ක වෙනසක්. එතකොට ගිගාවොට් පැයක් කීයද? එහෙමත් නැත්නම් ගිගාවොට් පැය කියන්නේ යුනිට් මිලියන 250ක්. එතකොට ඕගොල්ලෝ ඩීසල් විකුණන්නේ 95ට ඩීසල් වලින් ගන්න 95ට රෆ්ලි කෝල් වලින් ගන්න 20ට. එතකොට රුපියල් 75ක විතර වෙනසක් තියෙනවා ගරු සභාපතිතුමිය. ඒ 75 වැඩි කරන්න එතකොට එනවා රුපියල් දෙකක කාලයක්. හරි රුපියල් බිලියන 19ක්. එතකොට වැඩි කිරීම ඉල්ලන්නේ රුපියල් බිලියන 33ක්. මේක තියෙනවා රුපියල් බිලියන 33ක්. ඒ කියන්නේ ලයිට් බිල වැඩි කරන්න කියනවා. නැප්තා වලින් පාවිච්චි කරනවා නම් 125ක්. නැප්තා නැතුව ඩීසල් පාවිච්චි කරනවා නම් 130කින් විදුලි බිල වැඩි කරන්න කියලා මේක අන්න දැන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් 8 වෙනිදා අප්ලෝඩ් කරලා තියෙනවා. හරිද? එතකොට බාලගල්ලංගුරු නිසා මේ මිලියන 33න් බිලියන 33න් බිලියන 19ක්. ඒ කියන්නේ ඉල්ලනවා වැඩි කිරීම බිලියන 33ක් නැත්නම් අපි හිතමු නැත්නම් තියනවා කියලා. නැත්නම් නැත්නම් බිලියන 41කින් වැඩි වෙනවා. නැත්නම් තියනවා කියලා හිතමුකෝ. I give you the benefit of the doubt. එතකොට වැඩිවීම බිලියන 33යි ගල්ලංගුරු බාල නිසා ලොස් එක බිලියන 19යි. ඒ කියන්නේ ගල්ලංගුරු නිසා 157ක වැඩිවීමක් ඉල්ලලා තියෙනවා. මේක මම නෙමෙයි කියන්නේ. මේ කියන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ NSO එක.